අද එක පැත්තකින් ආණ්ඩුව මඩ ගහන මර්ධනය කරන. එයාගේ දේශපාලනය සම්පූර්ණයෙන් මර්ධනය කරන එක. බය කරන එක. ඒ උත්සාහ කරනවා මේ රටේ ජනතාවාදී දේශපාලන බලවේගයක් ගොඩනගන එකෙන් ඈත් කරා. හර්මි ඉලෙක්ට්‍රික් වෙතින් අරගෙන ඇවිල්ලා තියෙන ත්‍රිරෝද රථේ දවසකට කිලෝමීටර් 200ක දුරක් යන්න එක charging point එකකින් ඔයාලට වැය වෙන්නේ රුපියල් 600ක් 700ක් වගේ පුංචි මුදලක්. Hermi Electric. Contact us today. තමන්ට අවශ්‍ය දේශපාලනය කරා. ඒ නිසා තමයි රාජ්‍ය ඇමතිවරයා කියන්නේ නියෝජ්‍ය ඇමතිවරයා ආරක්ෂක අර බංකු විපක්ෂය අපි අතුගාලා ඉවරයි. දැන් විපක්ෂයේ ඊළඟ අයවත් ඉතුරු වෙලා තියෙන ටිකත් අපි අතුගාලා දානවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක නියෝජ්‍ය ඇමතිවරයෙක් කියන කතාවක්. එදා ඔබට මතක ඇති. මේ ප්‍රාදේශ සභා හිටපු මන්ත්‍රීවරු ඉන්නවා. ඔබ එදා ගමට ගිහිලා පාර හදලා අපි පාර හදපින්ද අපි දිනනවා කියලා කිව්වේ. හයිවේ එක හදපින්ද අපි දිනනවා කියලා කිව්වේ. වරායවල් ගුවන්තුරු පුළුවන් පෝත් සිටි හදපුින්ද අපිට දිනන්න පුළුවන් ආත්ම ශක්තියක් තියෙනවා කියලා අපි කිව්වේ. එහෙමනේ. අද ආණ්ඩුව මොකද්ද කියන්නේ? අපිට ප්‍රශ්නයක් නෑ අපි විපක්ෂයට ගහලා ඉවර කරලා තියෙන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව නොකිය කියනවා Tamante මැතිවරේ දිනන්න ඕන නම්. Tamante තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යන්න ඕන නම් විපක්ෂයට ගහන්න ඕනේ කියලා. මර්ධනය කරන්න ඕනේ කියලා. ඒ මර්ධනය කිරීමේ උවමනාවත ගරු විනිශ්චයකාරවරුන්ගේ වයස දික් කරන්න උනන්දුවක් තියෙන උච්චර. බන්ධනාගාර පද්ධතිය පිරෙනවා. ආණ්ඩුව මේකට විසඳුමක් හොයන වෙනකොට මොකද කරන්නේ? හරිම නම් මේ වෙනකොට ආණ්ඩුව රස පරීක්ෂණ වාර්තා පැය 24න් දෙන්න තාක්ෂණය ගේන්න ඕනේ. මේ ඒවට ආණ්ඩුව ආයෝජනය කරන්නේ නැහැ. හරිම නම් මේ වෙනකොට ආණ්ඩුව මත්ද්‍රව්‍යයට හැබැයි වෙච්ච තරුණයන්ව පුනරුත්ථාපනය කරන්න ඕනේ. නෑ අද වෙනකන් එක වැඩ පිළිවෙලක් ආරම්භ කළා නෑ. එක වැඩ කතරණක් ආරම්භ කළා නෑ. එහෙම නොකරන ආණ්ඩුව රටේ අධිකරණ පද්ධතියේ ප්‍රශ්න විසඳන වයස දීර්ඝ කරන්න ඕනේ කියලා කියනවා. කාලය දීර්ඝ කරන්න ඕනේ කියලා. පැහැදිලිවම ආණ්ඩුව උත්සාහ කරන්නේ මොකක්ද? තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට මේ රටේ අධිකරණ පද්ධතිය පාවිච්චි කරන්න. ඉතිහාසයේ එහෙම පාවිච්චි කරපු ආණ්ඩුවට අත්වෙච්ච ඉරණම පිළිබඳව මම ඔබට අමුතුවෙන් මතක් කරන්න ඕනේ නෑ. අපිත් ඒ ආණ්ඩුවල හිටියා. ඉතිහාසයේ එහෙම ක්‍රියාමාර්ග ගත්තම එවැනි ආණ්ඩුවට අත්වෙච්ච ඉරණම පිළිබඳව ඔබ දන්නවා. මේ ආණ්ඩුව හිතනවා නම් මර්ධනය කළා, බය කරලා අතුගාලා දාලා හිරගෙදර පෙන්නලා පැනලා Tamante තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා අනේ ජනාධිපතිතුමා ඔයාලට වැරදිලා. අපිව මගහැරන ඔබට දැන් Iconic Awards in ශ්‍රී ලංකා සමග එක් වෙන්න පුළුවන්. Bangkok Iconic Awards 2026 අති උත්කර්ෂවත් අන්දමින් මේ වසරේදී අපි ඔබට රැගෙන ආවා. ජාත්‍යන්තර වටිනාකමක් සහිතව රට තුලට කොටු නොවුණු අප සමග මේ අවස්ථාව ලංකාවේ සිට දැන් ඔබට ලබා ගන්න පුළුවන්. Iconic Awards in ශ්‍රී ලංකා රතු පළස මතින් ජයග්‍රහණයේ උණුහුම සමරන්න එකම රැයක එකම වේදිකාවක ඔබට ඔබේ ව්‍යාපාරයට සම්මානයන් හිමි කර දෙන සුන්දරතම රාත්‍රියයි මේ. ආයුධම් කිරීම දැන්ම අපිට කතා කරන්න. මග හැර ගැනීම ජීවිතේ දිලන්නෙකුට අවාසිදායක වෙන්න පුළුවන්. Iconic Awards in ශ්‍රී ලංකා. වාහනයක් ගන්න හීනයක් විතරක් තිබිලා මැදි. අතට මුදල් තියෙන්න ඕනේ. මුදල් ගැන මතක් කරනකොට ඔබට විශ්වාසවන්තව මේ දේවල් කරගන්න පුළුවන්කම තියෙන හොඳම ආයතනයක් විදිහට LCB Finance PLC හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. දැන් Hermi brand එකත් එක්ක එකතු වෙලා තියෙන නිසාම වාහනයක සීනේ සැබෑ කරගන්න ඕන කරන ලීසින් පාසුකම මේ අත් එක්ක එකතු වෙලා ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා හීනය අත ළඟින්ම තියාගන්න. ඒ වගේම හීනේ ඔබේම කරගන්න Hermi Electric එක්ක දැන් LCB Finance PLC එකතු වෙලා තියෙනවා. ඒ නිසා ඉතින් වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන් වගේම ඔබට ඕන කරන්නේ බයික් එකක්ද ත්‍රිවිල් එකක්ද එහෙම නැත්නම් මොඩ මාදිලියක එකක්ද එහෙනම් මේ හැමදේම හරි විදිහට විසඳ ගන්න මූල්‍යමය අවශ්‍යතාවයන් සියල්ලම වගේම ඔබට මේක පහසුවෙන්ම කරගන්න පුළුවන්කම තියෙනවා මේ ඇත් එක එකතු වුණොත් එහෙනම් මේ පණිවිඩය අරගෙන ආවේ Hermi Electric වෙතේ